सुरलोके प्रसादेय कला तिराले निसाप पूजा प्रिय हाँ पूजा प्रिय अन्न सुदो अर पाटवाला संध्या वे विनोदे प्रीति केरे हाँ प्रीति केरे ನೆಲವೇವಿ ಆದರ ಸುಲಗವದೆ ಯಸ ಓಲು ಪಿಪಿಲ ನೀಲ ಜಲೆ ಹಾ ನೀಲ ಜಲೆ ඔයාලට කොහොමද? මගේ යාළුවෝ හැමෝම ගොඩක් හොඳින් ඉන්නව නේද? ඉතින් ඔයාලා වෙසක් බලන්න ගියාද? අපි දෙන්න නම් වෙසක් පොය දවසේ කොළඹ වරාය පන්සලට ගිහින් ඒ දවසම කොළඹ වටේම ඇවිදලා රැට වෙසක් බලාගෙනම ගෙදර ආවා. එයයි මමයි වෙසක් බලන්න ගියේ පාරේ බස් එකේ. දවසක බාහිර දේවල් සේරම සම්පූර්ණ වෙලා ඒ අත්දැකීම් විඳින්න හිතාගෙන ඉන්නේ නැතිව ඔයාට තියෙන පුංචිම දෙයකින් හරි දැන් පුළුවන් උපරිමයටම ඒ සතුටු දවස් මග අරගන්න දෙන්නේ නැතිව සතුටින් විඳින්න. කිසිම දෙයක් ස්ථිර නැති අපේ ජීවිතේ අනාගතේ කියන්නෙම ෂණයෙන් වෙනස් වෙන දෙයක්. ඉතින් සාර්ථක අනාගත දවස්වලට ඊටත් වැඩිය සතුටු වෙන්න නම් ඒ කාලෙට එන වයසත් එක්ක ඒ මනසෙන් පුළුවන් උපරිමයටම සතුට ළඟා කරගන්න. සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕනේ නැහැ. ආදරණීය හිතක් හොඳටම ඇති. අනේ දවස නම් කියාගන්න බැරි තරම් සුන්දර සතුටින් පිරුණු දවසක්. ඉතින් ඔයාලගෙත් වෙසක් අත්දැකීම මාත් එක්ක කමෙන්ට් එකක් විදියට බෙදා ගන්න අමතක කරන්නෙම නැතුව. ඔයාලා මේ වරාය පන්සලට ගිහින් තියෙනවද? ගිහින් නැත්තම් ගිහින් බලන්නකෝ. මුළු කොළඹම හරි ලස්සනට එතන උඩට පේනවා. පිම්නුවන් විමසා විරේදිවා ඔබරු අඳුන් දසුනින් දුරයි ගියා ඔය පිම්තිපුල් මදහාස පෑනියා ලයකින් පන්සල් ගිහින් වැඳලා දන්සල් වලින් කාලා එහෙම ඊට පස්සේ අපි දෙන්න ගියේ පෝට් සිටි එකට. 3-wheel බයික් ඇරුණාම අනිත් ඕනම වාහනයක පෝට් සිටි එක ඇතුළට යන්න පුළුවන්. පයින් උනත් යන්න පුළුවන් විදියට වෙනම පාත් එකක් හදලා තියෙනවා. කිලෝමීටර් 2.5ක් වගේ ඇතුළට යන්න ඕනේ කියලායි දැනගන්න ලැබුණේ. අපි දෙන්න ගියා වගේ කැබ් සර්විස් වලින් එක්කෙනෙකුට යන්නයි එන්නයි රුපියල් 250ක් වගේ දීලා ඇතුළට යන්නත් පුළුවන්. පෝට් සිටි එක ඇතුලේ කන්න බොන්න ඒ විතරක් නෙමෙයි ලොකු කුඩා හැමෝටම ඇතිතරම් සෙල්ලම් කරන්න එක එක විදිය වෙනස් ගේම්ස් ගොඩාක් තියෙනවා. අපි දෙන්න නම් කාලා බීලා එහෙම මුහුද පැත්තට ගිහින් පොඩ්ඩක් නිදහසේ හිටියා. හැබැයි රැල්ල පා ගන්න නම් ගියේ නැහැ. මට නම් වැඩියෙන්ම ආස හිතුනේ මේ හුලම් පුම්බපු බෙයා පැටියට. එයා හරිම කියුට්. හිරුමල් කිනිත්තක් දරා සිහිලල් පියාපත්සලා සුලගින් හොරෙන් මගසා
ඉඩකින් ඉඩකිල්ලලා තුරුලින් ලැබුම්ගෙන එදා හසරෙල්ලවක් හිතමවා හිටමා ඔයාගේ වෙනවා හිටමා ඔයාගේ වෙනවා කෙනා එක්ක ඉර බැහැලා යන අහස දිහා බලාගෙන සුන්දර මුහුදු වෙරළක සද්දය අහගෙන මායාකාරී හවස් වරුවක් කියන්නේ කොච්චර ලස්සන හැඟීමක්ද. ගිය සැරෙත් කොළඹ වෙසක් බලන්න ආවත් අධික වර්ෂාව හින්දා මේ තරම් සුන්දරව වෙසක් සැරසිලි දකින්න තිබුණේ නැහැ. ඒ වුණත් මේ පාර නම් පේන හැම තැනක්ම හරිම ලස්සනට වෙසක් සැරසිලි වලින් දන්සැල් වලින් පිරීලා තිබුණා. ඉතින් කොච්චර අමාරු කාලෙක වුණත් මේ තරම් පින්කම් කරන හැම කෙනෙකුටම සතුට උතුරන්න ලැබෙන්න ඕනේ. ඉතින් තවත් ලස්සන දවස් ඔයාලා එක්ක බෙදා ගන්න මම මග බලාගෙන ඉන්නවා. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න ආදරේ මම තරු. දුන්නේ පවානෙත සුභා රූපේ හැංගෙන්නේ නුඹේ ළඟ තමා කුළුදුලේ මාගේ Shine.